අයිබෝන් සියලු දෙනාට. ඉතින් ඔබ අද මේ එකතු වෙලා ඉන්නේ මගේ YouTube නාලිකාවේ මම ඔබට ගෙනෙන මගේ travel with music වැඩසටහන සමග. ඉතින් අද පුංචි චාරිකාවක් යන්න තමයි මේ ලබලා ඇස්ති වෙන්නේ. සෞන්දර්යාත්මක චාරිකාව. ඉතින් මම මේ අම්පාර ප්‍රදේශයේ ලස්සන වෙන්නම ගමන් ඔබට මගේ ගීත අහන්න සලස්වනවා. ඉතින් ඔබ මාත් එක්ක මේ ගමන යමු. අපි මාන්තොට්ටම ජලාශය සහ ආශ්‍රිතව තියෙන සුන්දර පරිසරය නරඹන්න ගිහිල්ලා හවස තේ එකක් බීලා සින්දුවක් කියලා එන්න තමයි මේ ගමන යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔබට ආදරෙන් ආරාධනා කරනවා මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙන්න මේ වගේ ලස්සන වැඩසටහන් බලන්න. එහෙනම් අපි ගිහිල්ලා හම්බෙමු. ජය වේවා. දර්ශනය අල ඉන්නවා හිතන්න දැන් මේ 6කට වැඩි ඉන්නවා. ඉතින් අපි යාලි ටික බලන්න යන්න හදන්න. අපේ සහෝදරයා ඉන්නවා ජානක අයියා. ජානක පොඩ්ඩක් එන්න කතා කරන්න. අලි කී දෙනෙක් ඉන්නවද? ඈ? 3 දෙනෙක් හතරක් ඉන්නවා මේ වැවේ ඉතින් හැමදාම යටාවේ අලි ඉන්නවා. අපි නිතරම ආවම ජානක අයියා අපි අලි බලන්න එක්ක යනවා. අපි අද ඔයගොල්ලන්ට අලි පෙන්නන්න යන්න හදන්නේ. ලස්සන ගමන. අපි යන්නේ මේ සෆාරි බෝට් වල ආරේ මේ පුංචි ඔරුවක. අපි එක්කන් යන්නේ පරිස්සමට ජානකයි. ඉතින් මේ ගමන ඔයගොල්ලන්ට පෙන්නන්න ආවන මේ සුන්දර අම්පාර බලමු. ජානකයි අපි යන ගමන් පොඩ්ඩක් කතා කරමු. මේ කියන්නකෝ ඉතින් කොහොමද ඔයාලගේ වෘත්තිය ගැන පොඩ්ඩක් කියන්න. කොහොමද කීයද පටන් ගන්න ඔයාලා එන්නේ කීයටද? රස්සාවට එනවා. ඉතින් 3:00 4 විතර වෙනකොට රස්සාවට එනවා. රස්සාවට ඇවිල්ලා ඒක අපි අර වාදියක් තියෙනවා. කොහෙද තියෙන වාඩි? අර ඒගොල්ලෝ අර තියෙනව නේද? අර පැත්තේ. අර පැත්තේ. අපිට ඔය වම් පැත්තෙන් තියෙන්නේ වතුර ටැංකියක් වගේ. ඔව්. ආන්ගේ වතුර ටැංකිය තියෙන දැනට පල්ලෙහෙන් තමයි ඔය අයිනේ තමයි අපි වාඩියේ තියෙන්නේ. වාඩි ගාව තමයි අපි නතර වෙන්නේ. ගිහිල්ලා ඒකට. කියන්නේ කැලේ. ඔව් කැලේ අයිනේ තමයි. කැලේ අයිනේ. ආදින් අලි අරේ මේනවා. අලි සත්තු ඉන්නවද? ඒගොල්ලෝ කරදරයක් නැහැ. නැහැ. අපිට ඔයගොල්ලෝ අපි කට්ටියට කරදරයක්වත් නැහැ. නෑ නැති නිසා ඔයගොල්ලන්ට කරදරයක්වත් නැහැ. ඔව්. අතරම වෙන්නේ ඒක තමයි. නැත්තම් ඉතින් ඔයගොල්ලෝ කරදර කරොත් උන් නිකන් ඉන්නේ නැහැ. නෑ. අපි ඉතින් දාගෙන ඉන්නකොට හරි ඇවිල්ලා පාගල යනවා නැත්තම්. ඔව් ඒක නේ කරන්නේ. බලන්න උන්තරම මිනිස්සු. අපි ඉතින් රතිඤ්ඤයක්වත් දාන්නේ නැහැ අපි. ඔය යන්නේ නේ වෙලාවට උන් පාටි කාලේ යනවා. ඔව් දැන් අපි අනන්තවත් දැකලා තියෙනවා. අපි ඔය එතන යා පැත්තේ ගලගාවනාදී මීටර් 50ක් යා පැත්තේ උන් නානවා. මම ඔයා නේ අපිට තන වෙන්නන්නේ. මෙතන නාන්නේ කිව්වේ. අනන්තවත් මේ මීටර් 50ක් විතර ඇදී උන් නානවා සෙල්ලම් කර කර අපි පොඩි උන් අර මේ කොල්ල කුරුස්සත් එක්ක නානවා මීටර් 50 මේ. උන්ගෙන් කිසිම කරදරයක් හානියක් නැහැ. ඉතින් ඇත්තටම අර ඔකෝන පණිවිඩය අලින්ට මොලේ තියෙනවනේ අපි වගේම කොටසක් තමයි මේ අපි වගේ කතා බහ කරන්නේ නැති වුණාට උතර දැනුමක් තේරුමක් තියෙනවා. ඒක තමයි මගේ මේ පණිවිඩේ උන්ට කරදරයක් නැතුව ජීවත් වෙනවා නම් උන්ගෙන් කිසිම කරදරයක් හානියක් නැහැ. අපි ඕන තරම් කැලෑවල ඇවිදිනවා. මට නම් කවදාවත් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඉතින් ජානකයි මොකද මේ දවස්වල මේ රස්සාවල්. ඔව්. රස්සාව මම දවසක් කර දවසක් වගේ තමයි රස්සාව යන්නේ. දවසකට 25000 30000 රස්සාවේ ආදායම තියෙනවා මේ දවස්වල. මේ දවස්වල. ඔව්.
දෙගිනේ කියලා ඉතින් මේ කාලේ තමයි කීයක් හරි හම්බ කරගන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ මොකද අපි මාළු පැට වුණු දානවනේ. ආ. දැන් මට අර මාළු පැට දාලා අර මේ ලොකු වෙන මාළු අයිනට එන කාලයක් තියෙනවා මේ වතුරේ ගැඹුරු දියේ ඉන්න බැරි කාලේ තමයි මේ කාලේ. ආ. ඒ කියන්නේ සීතල. ආ හා. මේ දෙසැම්බර් නොවැම්බර් දෙසැම්බර් කියන කාල සීමාව ඇතුළත ඒ සත්තුන්ට ඉන්න බෑ. අයිනට තමයි කොයි වෙලාවෙත් එන්නේ. ආ. වැලි කණ්ඩි වාගෙන එනවා. මට ආරවල් දිගේ ගොඩට යනවා. ආ. වතුර එනකොට අලුත් වතුර එනකොට ඒ අලුත් වතුර දිගේ යනවා. මම ඉතින් මේක නිතරම කියන සින්දුව මේ වගේ තැනකට ආව මේ සින්දුව තමයි කියන්න ඕන අනිවාර්යයෙන්. මේ ඔයත් අහලා තියෙනවා යනක අපි හම්බෙච්ච වෙලාවල් කියලා දෙනවා. කන්දේ ලන්දේ ගම්ලල්ලේ පේනා තික්නානේ මන වෙන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ කන්දේ ලන්දේ ගම්ලල්ලේ පේනා තික්නානේ මන වෙන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ ඇල්හෙනේ රුක්කිවනේ දෙපැලේ විහාරේ පූජාවේ බෙරනාදේ ගැමි ගීතරාවේ ඇල්හෙනේ රුක්සිවනේ දෙපැලේ විහාරේ පූජාවේ බෙරනාදේ ගැමි ගීතරාවේ මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්මේ යයි දෝනෝදින් මැකිලා ගම්මානේ කන්දේ ලන්දේ ගුලෙල්ලේ පේනා තෙක්මානේ මන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ කන්දේ ලන්දේ ගුලෙල්ලේ පේනා තෙක්මානේ මන බැන්දේ පහසේ වාසේ ගම්මානේ අපේ ගමන මේ පුරාවට අපි මේ අපේ වැඩේ නමත් travel with music නේ. ඉතින් ඇත්තටම මේ මම අම්පාරේ ලස්සන පෙන්නන ගමන් ඕගොල්ලන්ට ලස්සන සින්දු ටිකක් අහන්න දෙනවා. මගේ travel vlog එකේ දිගටම නරඹන්න කියලා ආරාධනාවෙන් ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙම. මේ වැඩේ පුරාවට ලස්සන ගීත අහන්න, ලස්සන දේවල් බලන්න, අම්පාරේ සුන්දරත්වය බලන්න විශේෂයෙන්ම ඔගලන්ට පුළුවන්. දැන් අපි කිට්ටු කරලා ඉන්නේ අපේ යාළුවෝ ඉන්න තැනට. අයියා 4 දෙනෙක් නෙමෙයි බර ගානක් ඉන්නවා. එතන 1 2 3 4 5 6ක් නෑ 6ක් ඉන්නවා. 6 දෙනෙක්. පරිසරයට ආදරය කරනවා නම් සත්තු කරන්න පුළුවන්. ඉතින් චුට්ටක් කියලා බලමු කට්ටිය මොකද කරන්නේ. ජනගය අපි තව චුට්ටක් මගේ ගීතයක් ගායනා කරන්න හදන්නේ මේ සියඹලාන්ඩුවේ වෙඩි පහරගෙන කියමු මේ තප්පරය කියන රචනා කරන්නේ ඉතුරු දිනකදී
පල ඌහුලාන් හිටියා සත්ගිරාත් නැවී තනගහගෙන හිටියා වෙල්ලස්සේ ඇත් රාජා වෙල්ලස්සේ නුඹ තම්පරයා මේ ආපු හදිස්සි සුන්දර චාරිකාවේ තව ලස්සන දෙයක්
කිව්වනේ ඔය ගමන් වල මම ආසම කරන කොටස තමයි මම නිස්කලංක තැනකට ඇවිල්ලා දොස් කියන ගම මම අතින් හදාගත්ත ඒ වෙලාවෙම හදාගත්ත තේ එකක් බොන එක. මම නිතරම විඳින අත්දැකීම. ඒක අද ඔබට සමීප කරන්නයි. ඔබට කරන්න. ආරාධනා උදේකලා සුසුම් හෙළ හදවත අතීතයේ ගිලිහිදිය සතුට රැගෙන යලි වනින් නෙලූසුපෙම් කැටයම් හද අවුරු තලාවේ බැකී ගියාදු කාලේ නිදුණු එවන් රජධානින් සමුගෙන යනවා ඔබේ නුවන් පහනින් යලි එළිය ලැබේවා